අයිබෝන් සිළු දනාටම සුබ සන්ධ්‍යාවක් අදත් අපි ඉතාම ගෞරවතු පිළිගන්නවා ලංකාවේ නන්දෙසේනි ඔන්ලයින් මාර්ග ක්‍රමය ඔස්සේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් සමග එකතු වෙච්ච ඔබ සිළු දෙනාම. හැමදාම වගේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන සුවිශේෂී තේමාවන් ඔස්සේ තමයි අපි පාඨමාලා හඳුන්වා දීම කරන්නේ. ඉතින් පෙර දැනුම් දුන් ආකාරයට ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් පිළිබඳ විශ්වාසය ලැබුව ඔබ ජීවිතේ ඉදිරියට යන්නට අත්‍යවශ්‍ය කරන ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ දැවැන්තයෙකු වෙන්නට සිහින දකින ඔබට අපි සුවිශේෂී පාඨමාලාවක් හඳුන්වා දෙන්න ලැබුවා. එක්සිකියුටිව් ඩිප්ලෝමා ඉන් ලයිෆ් ඉන්ෂුරන්ස් මේ පිළිබඳව දැනුම් කුසලතා පුහුණුව ලබන්න අද දවසේ එකතු වෙච්ච ඔබ සියලු දෙනාම අපි ඉතාම ගෞරවයෙන් නැවත වතාවක් පිළිගන්නවා. විශේෂයෙන් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් කියලා කියන්නේ අද වෙනකොට තරගකාරී අධ්‍යාපන ආයතන අතරින් ඔබ විශ්වාසය ඉහළින්ම දිනාගත් ආයතනයක්. අපි තා වගකීමෙන් ඔබට මතක් කරනවා ජාත්‍යන්තර සහතියත් ප්‍රමිතිලත් ආයතනයක් විදිහට ISO 9001 2015 වගේම සුවිශේෂී ප්‍රවෘත්තිගත තත්ත්ව සහතික වලින් පිදුම්ලත් ආයතනයක් විදිහට ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඔබට නිරන්තරයෙන්ම සමීප වෙනවා. අද දවසෙත් අපි ඔබේ ජීවිතයට ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන අයට තමයි මේ සුවිශේෂී තේමාව අපි හඳුන්වා දෙන්න ලැබෙන්නේ. ඒ යටතේ ඔබට හැකියාවක් තියෙනවා අද දවසේ වෘත්තීය විගුණ කුසලතා පිළිබඳව දැන කියා ගන්නට. ඔබ දන්නවා ඕනෑම දෙයක සෙවිංග්ස් එහෙම නැත්නම් මේකේ ස්කිල් එක අපි කොහොමද හදා ගන්නට ඕනේ. ඔබට හිතේනවා නම් යම්කිසි දැනුමක් හැබැයි ඒ පිළිබඳ ප්‍රැක්ටිස් එකක් නැත්නම් ශාස්ත්‍රයේ අපිට රඳා පැවැත්මක් නැහැ. ඔබ ප්‍රැක්ටිස් එක 100%ක්ම ළඟා කර දෙන්න සුවිශේෂී දේශකයෙක් යටතේ අද දවසේ අපි සූදානම්. ඕනෑම දෙයකට ටාගට් එකක් අවශ්‍යයි. ඉතින් අද දවසේ අපි සූදානම් ඉලක්කගත සමීකරණය පිළිබඳව ඔබට කරුණු කියා දෙන්නට. එතකම ව්‍යාපාරයක් ලෙස කළමනාකරණය කිරීම. මැනේජර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද? මේ සියලු ත්‍රිත්ව කාරණා වලින් එහාට ගිහිල්ලා ලයිෆ් ඉන්ෂුරන්ස් ප්‍රැක්ටිස් එක හරියටම ඔබට නිවැරදිව කියලා දෙන විදිහ තමයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් තුලින් අදත් අපි ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සූදානම් වෙන්නේ අද දවසේ මේ සියලු දේවල් ඔබට ගුණාත්මකව සමීප කරන මේ සම්පත්දායකයා පිළිබඳ හැඳින්වීමක් කරන්න. අපි හැම වෙලේම ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඉතාම වගකීමෙන් අදාළ සම්පත්දායකයන් තෝරා ගන්නවා. මොකද ඔබ යොදවන මුදලට මේ කාලයට කැපවීමට එහා ගියපු වැඩි සේවාවක් ඔබට ලබා දීම තමයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපේ එකම පාරමාර්ථය. ඒ නිසා අද දවසේ ඔබට සමීප වෙන්නේ ලංකාවේ ප්‍රවීණ සුවිශේෂී දේශකයෙක්. අපි ඔහුව හඳුන්වන්න සූදානම්. ST Life International Chartered Insurance Agency මැනේජර් වගේම ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන වසරක අත්දැකීම් කියලා කියන්නේ ලෙහෙසි පහසු අත්දැකීම් ප්‍රමාණයක් නෙවෙයි. ඉන්ෂුරන්ස් සෙලිං, සේල්ස් ලීඩර්ෂිප්, ට්‍රේනින්, මැනේජ්මන්ට් කියන ශේෂ්ත්‍රයන් ඔස්සේ 33 වසරක අත්දැකීමක් මෙතුමා සතු වෙනවා. ඒ වගේම පී ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එකම ආඩම්බරෙන් ඔහුව හඳුන්වා දෙනවා 2026 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්විච්ච MDRT Leadership Award එකේ ලංකාවේ ප්‍රථම ප්ලැටිනම් විනර් විදිහට දෙනාගත්තේ එතුමා. ඒ නිසා ලංකාවේ දේශකයෙක් ඒ වගේම නායකත්ව පුහුණුකරු විකුණු උපාය මාර්ගක උපදේශකයෙක් විදිහට අද දවසේ ඔබට සමීප වෙන්න සූදානම් සුරංජිත් ගොඩගම මහත්මයා. ඔබට යම්කිසි විශ්වාසයක් ගොඩනගන්න ඇති මේ පාඨමාලා පුරාවටම එතුමා සතු දැනුම කුසලතා අත්දැකීම් පුහුණුවකින් ඔබට ළඟා කරන්න සූදානම්. එක්කම ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක මේ පාඨමාලාව හදාරන ඔබට දැන් හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා 2027 වසරේ ග්ලෝබල් කොන්ෆරන්ස් පැවැත්වෙනවා සිංගප්පූරුවේ. ඔබට ඒ වෙනුවෙන් බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ පාඨමාලාව ඊට 100%ක් අත්වලක් සපයන බව අපට විශ්වාසයි. ඒ නිසා අද දවසේ මේ පිළිබඳව විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වෙච්ච ඔබට කුතුහලයකින් තොරව අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අපි සූදානම්. එක්කම වසර ගණනාවක් පුරාවටම ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් පිළිබඳව අගය කිරීම කරන වෙනු අදහස් වන ඔබ සියලු දෙනාටම ස්තුති කියන ගමන් ඔබ අපිත් එක්කම නිරන්තරයෙන්ම රැඳී සිටිනවා. පිළිබඳ අපිට තියෙන ඉතාම මහත්ම ආඩම්බරයක්. ඒ නිසා ඔබට හැකියාවක් තියෙනවා. ඉදිරියේදී ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් මොනවත් ඔබට අලුතින්ම හඳුන්වා දෙන පාඨමාලාවන් කියලා දැන කියා ගන්නට. ඒ විතරක්ම නෙමෙයි. ඔබට හැකියාවක් තියෙනවා. ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඇයි අනෙක් අධ්‍යාපනික ආයතන අතරින් විශේෂ වෙන්නේ? ඒ වගේම මේ පාඨමාලා වඩා සුදුසු වෙන්නේ කාටද? මේ වගේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් වෙතින් ඔබට හඳුන්වා දෙන නම් පාඨමාලා පිළිබඳ මීට වඩා වැඩි විස්තර ඔබට දැන කියා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ වෙනුවෙන් අද අපේ දේශකයව හඳුන්වා දෙන්නටත් කලින් ඒ පාඨමාලාව ආරම්භ කිරීමට කලින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න දැන් අපි සූදානම්. ඒ වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා academic consultant and lecturer සුසිත් සිරිවර්ධන මහත්මයාට. මෙතන සිට ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් පිළිබඳව හඳුන්වා දීමෙන් අනතුරව ඔබේ ජීවිත රක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව ඉදිරියට යම් පුහුණුවක් ලබා දෙන්නට සුරජිත් ගොඩගම මහතා සූදානම්.
සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. ඉතින් මම සුසිත් සිරිවර්ධන ලන්ඩන් මාස්ටර්ස් කැම්පස්සේ ඇකඩමික් කන්සල්ටන්ට් ඒ වගේම ලෙක්චරර් කෙනෙක් විදියට සේවය කරනවා. ඉතින් අද දවස අපිට සුවිශේෂී දවසක්. විශේෂයෙන්ම අපි අද මගේ කාර්යභාරය වෙන්නේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් පිළිබඳව අපි දැනගමු. ඒ වගේම ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක එකතු වෙන ඔබට ලැබෙන සුවිශේෂී වරප්‍රසාද මොනවද කියලා දැනගමු. ඒ වගේම තමයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක ඉදිරියේදී ඔබ සම්බන්ධ වෙන පාඨමාලාවල් මොනවද? ඒ පාඨමාලාවල් හරහා ඔබේ අනාගතය සැලසුම් කරගන්න පුළුවන් කොයි විදියටද? ඔබේ මාවත විවර කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරමු. ඉතින් මම ගැන මම ඉස්සෙල්ලා හඳුන්වලා දෙන්නම්. මම කලින් කිව්වා වගේම සුසිත් සිරිවර්ධන. මම අවුරුදු 10කට ආසන්න කාලයක් මේ වෙනකොට පර්යේෂණ ශාස්ත්‍රයෙන් සහ විශ්වවිද්‍යාල කීපයක දේශකවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඒ වගේම ලන්ඩන් මාස්ටර්ස් කැම්පස්හි විශේෂයෙන්ම මම දේශකයෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඔබට අනාගතයේදී විවිධ පාඨමාලාවල් ඔස්සේ මම හම්බෙන්න පුළුවන්. මගේ විශේෂ ශාස්ත්‍ර ගත්තාම සමාජ විද්‍යාව, පර්යේෂණ සහ මොලේකරණ සම්බන්ධව තමයි මම විශේෂයෙන්ම අවධානය දක්වන්නේ මගේ විශේෂ ශාස්ත්‍ර විදියට. ඉතින් විශේෂයෙන්ම මේ අධ්‍යාපනය සම්බන්ධ උපදේශනය, වෘත්තීය සංවර්ධනය, ඒ වගේම ගත්තාම උසස් අධ්‍යාපනය සැලසුම්කරණය, ඒ වගේම වෘත්තීය වේදීන්ව නිවැරදි මාර්ගයේ ගෙන යන්න පිට කරන්න පුළුවන් දේ පිළිබඳව අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම තමයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස්හි ඇකඩමික් කන්සල්ටන්ට් විදියට මගේ කාර්යය වෙලා තියෙන්නේ. ඉතින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ගැන ඉතින් අපි කතා කරමු. ඔබට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පාඨමාලාවල් සකස් කර ගැනීමේදී විශේෂයෙන්ම පළපුරුදු දේශක මණ්ඩලයක්, නවීන ඉගෙනුම් පරිසරයක්, ඒ වගේම තමයි විශේෂයෙන්ම වෘත්තීය ලෝකයට අවශ්‍ය කරන නව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන තරඟකාරී විශ්වවිද්‍යාලයක් විදියට අපිට ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අරමුණ වෙන්නේ හුදෙක් දැනුම ලබා දීම පමණක්ම නොවේ. දැනුම කියන දේ අපිට විවිධ මාර්ග ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දැනුම ඔයාගේ වෘත්තීය ලෝකෙත් එක්ක අපි ඉන්නේ තරඟයකනේ. ඉතින් ඒ තරඟකාරී වෘත්තීය ලෝකෙත් එක්ක ගලපව ගන්නේ කොහොමද? දක්ෂ වෘත්තිකයෙක් වෙන්නේ කොහොමද? ඔබත් එක්ක තරඟ කරන අනිත් වෘත්තිකයන් එක්ක ගත්තහම ඔබ සුවිශේෂී වෘත්තිකයෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපි අවධානය දක්වන්නේ. ඔයාගේ අනාගතය ගැන නිවැරදිම අධ්‍යාපන තීරණයක් ගැනීමටයි ඔයා යන්නේ. ඒ වගේම තමයි ඔයාගේ අධ්‍යාපනය වෘත්තියත් එක්ක ගලපවා ගැනීමට, එතකොට ඔයාගේ වෘත්තීය පරිසරයට ගැළපෙනම අධ්‍යාපනය මොකද්ද කියලා තෝරා ගන්න උදව් කරන ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපි හැම වෙලාවෙම සූදානම්ින් ඉන්නේ. ඉතින් මම කතා කරන්නම් තවදුරටත් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් කියන්නේ මොන වගේ ආයතනයක්ද කියලා. අපි බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගෙන බිහිවෙන විශ්වවිද්‍යාලය. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සිසුන්ට, අපේ ලංකාවේ සිසුන්ට වෘත්තිකයන්ට ජාත්‍යන්තර අධ්‍යයනයක් සඳහා මඟ පෙන්වන විශ්වාසදායක අධ්‍යාපන ආයතනයක් විදිහට මම ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් හඳුන්වලා දෙන්න කැමතියි. ඉතින් අපේ අරමුණ මොකක්ද? හැම ශිෂ්‍යයෙක්ටම, හැම වෘත්තිකයෙක්ටම අධ්‍යාපනයේ සිහිනය සැබෑ කිරීම වගේම සුවිශේෂී වෘත්තිකයෙක් ඔබ තුළින් බිහි කර ගැනීම තමයි අපේ ප්‍රමුඛ අරමුණ බවට පත් වෙන්නේ. ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපේ තේමාව වෙන්නේ where knowledge meet legacy. අපේ මූලික වටිනාකම් මොනවද? educate, empower, elevate. ඒ කියන්නේ දැනුම ලබා දීම, සවි බල ගැනීම සහ අනාගතය උසස් මට්ටමකට ගෙන යාම. ඉතින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපි ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව විවිධ පාඨමාලා, වෘත්තීය සුදුසුකම්, විශ්වවිද්‍යාල ප්‍රවේශන උපදේශන, ඒ වගේම තමයි විදේශ අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන සුවිශේෂී මාර්ගෝපදේශ ලබා දෙන ආයතනයක් විදියට අපි අපේ දායකත්වය ලබා දෙනවා. ඉතින් තවදුරටත් අපි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ගැන කතා කරමු. ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ISO 9001/2015 තත්ත්ව සහතිකය හිමි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන අධ්‍යාපනික ආයතනයක්. මේ සහතිකය මගින් මොකක්ද කරලා තියෙන්නේ? අපේ ආයතනයේ ගුණාත්මක කළමනාකරණය, විශ්වාසනීයතා, අකට්ටත්වය සම්බන්ධව
ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීලා තිනවා. ඒ කියන්නේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් තෝරා ගැනීම ඔබ ඔබේ ජාත්‍යන්තර සිහිනයට තියෙන පියවරක් විදියට මම හඳුන්වලා දෙන්න කැමතියි. මෑතකදී අපි විශේෂයෙන්ම මේ ඔයාලා අහලත් ඇති සමහර වෙලාවට ස්කිල් ගැප් ඇසෙස්මන්ට් කියන්නේ. මේ ස්කිල් ගැප් ඇසෙස්මන්ට් පැත්ත ගත්තහම ලංකාවේ වෘත්තීය වේදීන්ගේ තියෙන කුසලතාවල හිඟතාවයන් ගැන අපි අධ්‍යයනය කරා. එතකොට මේ ස්කිල් ගැප් ඇසෙස්මන්ට් එකෙන් අපිට පෙනී ගියා කාරණා කීපයක්. පළවෙනි කාරණාව තමයි ශ්‍රී ලංකාවේ වෘත්තීය වේදීන්ට අධ්‍යාපනය පිළිබඳ නැත්තම් දැනුම ලබා ගන්න බොහෝ මාර්ග විවර වෙලා තිබුණත් පවතින වෘත්තීය තරංගයට එහෙම නැත්තම් පවතින වෘත්තීය අවස්ථාවන්ට ගැලපෙන අධ්‍යාපනයක් බොහෝ විට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ බොහෝ වෙලාවට සාම්ප්‍රදායිකව හදපු සිලබස් එකකින් ඉතාම පැරණි දැනුමක් හුවමාරු වෙන එක විතරයි. දෙවෙනි කාරණාව තමයි මේ ස්කිල් ගැප් ඇසෙස්මන්ට් එකේ අපි හඳුනාගත්ත දේ වෘත්තීය වේදීන්ට තමන්ගේ වෘත්තීය මාර්ගයේ ඉදිරියට යන්න සුදුසුකමක් ලෙස පාවිච්චි කරන්න තමන්ගේ කුසලතාවය ප්‍රදර්ශනය කරන්න මේ බොහෝ වෘත්තීය අධ්‍යාපන සහ මේ දැනුම ලබා දෙන ආයතන වලින් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි යම්කිසි වෘත්තියක ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙද්දී ප්‍රවීණයෙක් බවට පත් වෙද්දී අපි කැමති අපේ නම ඉස්සරහින් විවිධාකාර ඒ තනතුරු නම් එකතු කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ බොහෝ වෘත්තීය දැනුම ලබා දෙන ආයතන වලින් එම අවස්ථාව ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් එතන පොඩි ગેප් එකක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි වෘත්තීය ශාස්ත්‍රවල අනාගතයට ගැලපෙන සුදුසුකම් මොනවද කියලා හඳුනා ගන්න මේ බොහෝ පාඨමාලා වලින් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව තමයි බොහෝ වෙලාවට ස්කිල්ස් මොනවද කියන එක මේ වෘත්තීය වේදීන් හඳුනාගෙන නැහැ. ඒ කියන්නේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ ලංකා සමාජයයි ලෝකයයි දැන් මේ වෙනකොට එක තැනකට එනවා. එතකොට ඒ එක තැනකට ඇවිල්ලා අපේ කුසලතා මොනවද කියලා අඳුන ගරිද්දී ඇත්තම අපි ප්‍රදර්ශනය කරන්න ඕන කුසලතා මොනවද? අපෙන් වෙන්න ඕන මොනවද? අපි විසින් වර්ධනය කරගන්න ඕන මොනවද කියන දේ සම්බන්ධව පොඩි ગેප් එකක් තියෙනවා. ඉතින් මේ ગેප් එක මේ හිඩැස සම්පූර්ණ කරන්න ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපි නිරන්තරයෙන් අවධානය දක්වලා තියෙනවා. ඉතින් අපිට පුළුවන්කම ලැබුණා continuing professional development recognition එක. එහෙම නැත්නම් එක්සත් USA වලින් අපිට ලබා දෙන CPD recognition එක ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් වෙත ලබා ගන්න. ඒ කියන්නේ අපගේ ආයතන විසින් පිළිගැනීමට ලක් වෙලා තියෙනවා ඛණ්ඩ වෘත්තීය සංවර්ධනය. ඒ කියන්නේ සැලසුම් සහගත ඉගැන්වීමේ ක්‍රම ලබා දෙන, ඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙන, නිවැරදි වෘත්තීය දැනුමක් ලබා දෙන, ඒ වගේම තාක්ෂණයෙන් ප්‍රවීණ ආයතනයක් විදියට ඒ වගේම තමයි සේවාස්ථාන කුසලතා සහ නිවැරදි වෘත්තිකයෙකු බිහි කරන ආයතනයක් විදියට අපිට USA recognition එකක් එහෙම නැත්නම් මේ CPD recognition එක අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ CPD රාමුව එයි ඔබට වැදගත් ඔබ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් වෙතින් ලබා ගන්නා පාඨමාලාවක් අපි ලබා ගන්නා අධ්‍යාපනය අපේ දැනුම වෘත්තීය දැනුම පිළිබඳව ඔබට ලබා දෙන සහතිකය ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව ඕනෑම රටකදී පාවිච්චි කරන්න පුළුවන් සහතිකයක් බවට මේ හරහත් තහවුරු වෙනවා. CPD qualification එක CPD recognition එක කියන්නේ අපිට ඕනෑම මොහොතක අපි ඉන්ටර්විව් එකකට වෙන්න පුළුවන්, ප්‍රොමෝෂන් එකකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදේශගත වීමකදී වෙන්න පුළුවන්. ඔබ සතුව තියෙන කුසලතා මොනවද කියලා කවුරුම හරි අහනකොට අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මම ලන්ඩන් මාස්ටර්ස් ඉතින් මෙන්න මේ පාඨමාලාව හදාරලා තියෙනවා. ඉතින් මේ පාඨමාලාව CPD recognized පාඨමාලාව. ඒ සම්බන්ධව ඕනෑම මොහොතක CPD recognition එක චෙක් කරපුවාම අපිට ඒ පිළිබඳව සහවුරු කිරීම වෙරිෆිකේෂන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක් වගේම වෘත්තීය ජීවිතය ජය ගන්න ඔයාට අනිවාර්යයෙන්ම ඉතාම වැදගත් වෙන කාරණාවක්. ඉතින් මම නැවත හැරෙනවා හරි අපූර්ව මාතෘකාවක්. ඇයි ඔබ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් තෝරගන්න ඕන? කරුණු කීපයක් කෙටියෙන් මෙහෙම කියන්න. පළවෙනි කාරණාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව
ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක් ලෙස. දෙවනුව ISO 9001 2015 තත්ත්ව සහතිකය වගේම CPD recognition හිමි ආයතනයක් විදියට. ඒ වගේම තමා පළපුරුදු වෘත්තිමය ශේෂ්ත්‍රයන් තුළ තමන්ගේ දියුණුව ප්‍රායෝගිකව පෙන්වපු දේශක මණ්ඩලයක් ඔබට අධ්‍යාපනයේ දැනුම සහ පුහුණුව ලබා දී. ඊළඟ කාරණාව රැකියා වෙළඳපොලේ අවශ්‍යතාවයන් අනුව ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් ගොඩනංවන ලද පාඨමාලාවන් අපසතු වීම. ඒ වගේම තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය පරිසරයක්, ඒ වගේම අඛණ්ඩ අධ්‍යාපනික උපදේශන සේවාව. ඒ කියන්නේ මේ ඩිප්ලෝමා එකක් කරාට පස්සේ අපගෙන් පාඨමාලාවක් කරාට පස්සේ එතනින් ඔබ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් විසින් අත්හරින්නේ නැහැ. ඔබ එතනින් එහාට වෘත්තීය ජීවිතය ජය ගන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳ නිරන්තරයෙන්ම අපි ඔබ සමග අත්වැල් බැඳ ගන්න. ඒ වගේම තමයි අපි සුවිශේෂී කාරණාව නිවැරදි වෘත්තිකයෙක් බිහි කිරීමට අවශ්‍ය නිවැරදි පාඨමාලාවල් හැම වෙලාවෙම ඔබට ලබා දෙන්නේ. දැන් මම පුංචි හැඳින්වීමක් කරන්නම් මේ Executive Diploma in Life Insurance Practice කියන්නේ මොකක්ද කියලා. මේක හරි අපූර්ව පාඨමාලාවක්. විශේෂයෙන්ම මේ රක්ෂණ ශාස්ත්‍රයේ සුවිශේෂී පුද්ගලයෙක් විශේෂඥයෙක්. මම හරියටම කිව්වොත් මගේ වචනයෙන් නම් ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ ලංකාවේ අයිකන් එක. එහෙම නැත්නම් අයිඩල් එක කියලා කිව්වත් හරි. සුරංජිත් ගොඩකම මහත්මයාගේ අපේ විශේෂඥ දැනුම පිරි එතුමාගේ සංකල්පයක් එක්ක අපි මේ Executive Diploma in Life Insurance Practice කියන ඩිප්ලෝමාව ඔබ වෙත හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ මේ ඩිප්ලෝමාව එහෙම නැත්නම් මේ පාඨමාලාව රක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න සාර්ථක වෘත්තිකයෙක් ගොඩනගන්න අවශ්‍ය දැනුම ප්‍රායෝගික කුසලතාවයන් එතකොට මේ ශාස්ත්‍රයේ තියෙන නවතම තත්ත්වය මොකක්ද? ඒ තත්ත්වයන් අවබෝධ කරගන්න ඔබට ලම්බෙන සුවිශේෂී අවස්ථාවක් විදිහට මම දක්වන්න කැමතියි. ඉන්ෂුරන්ස් කිව්වහම ඔයාගේ ඔළුවට මොකද්ද මුලින්ම එන්නේ? බොහෝ දේවල් ඔළුවට එළවයි. හැබැයි මතක තියාගන්න ඉන්ෂුරන්ස් කිව්ව ගමන් ලයිෆ් ඉන්ෂුරන්ස් කිව්ව ගමන් අපේ ඔළුවට දෙන දේ තමයි ට්‍රස්ට්. විශ්වාසය කියන දේ. ඔබ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් විශ්වාස කරන්නේ කොයිතරම්? ඒ තරමටම මේ විශ්වාසය කියන දේ මේ ශාස්ත්‍රයත් එක්ක බැඳිලා තියෙනවා. විශ්වාසය මත සිද්ධ වෙන ගනුදෙනුවක් මේක. එහෙනම් මේ පාඨමාලාව හරහා ඔබට ඒ විශ්වාසය කියන පාලම ගොඩනගන්න අවශ්‍ය කරන සියලුම නවීන කුසලතාවයන් අපි ලබා දෙනවා. මේ ඉන්නේ 2026. ලෝකෙ මෙතනින් නවතින්නේ නැහැ. අද මේ ඔබ ලබා ගන්නා කුසලතාවය 2027 දී තව අවුරුදු 10කින් තව අවුරුදු 15කින් ඔබ මේ ශාස්ත්‍රය ඉස්සරහට යනකොට ඔබට නිරන්තරයෙන් මතක්. ඒ විතරක් නෙවෙයි. මේ පාඨමාලාව තෝරගන්න විශේෂ හේතු කීපයක් මම ඔයාලට මෙහෙම කියන්නම්. පළවෙනි එක තමයි ජීවන රක්ෂණ ශාස්ත්‍රයේ නිවැරදි වෘත්තීය දැනුම හා නිවැරදි ප්‍රායෝගික කුසලතා ලබා ගන්න පුළුවන් වෙයි. ඊළඟට ශාස්ත්‍රයේ ඉන්න පයනියර්ස්ලා එහෙම නැත්නම් මං කිව්වොත් ලංකාවේ සුවිශේෂීම විශේෂඥයාගෙන් ඔයාට ඍජුව ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක සුවිශේෂීම අවස්ථාවක්. ඔයා කාර්ය බහුලයි. ඔයා බොහෝ දේවල් කරන කෙනෙක්. වෘත්තිකයෙක් කියන්නේ ලේසි පහසු චරිතයක් නෙමෙයි. හැමදේම බැලන්ස් කරගන්න ඕන. ඉතින් ඔන්ලයින් এডুকেෂන් එකට අමතරව ඉන්ටරැක්ටිව් වර්ක්ෂොප් හරහා අපි බොහොම නම්‍යශීලී අධ්‍යාපන පරිසරයක් ඔයාට ගොඩනගනවා. ඔයා ලංකාවේ කොයි තැනක හිටියත් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එකේ එකතු වෙලා සුවිශේෂී දැනුමක් සුවිශේෂී පුහුණුවක් ලබා ගන්න අපි මෙතනදී අවස්ථාව ලබා දෙනවා. වර්තමාන රක්ෂණ ශාස්ත්‍රයේ වෙළඳ පොළට ගැලපෙන පාඨමාලා අන්තර්ගතයක් අපි මේ හරහා ලබා දෙනවා ඔයාට. ඒ වගේම තමයි මොනවද මෙතනින් ලැබෙන තවත් විශේෂ දෙයක්? රැකියා ප්‍රවර්ධනය, උසස් වීම, වෘත්තීය දියුණුව, රක්ෂණ ශාස්ත්‍රයේ ඔයාගේ නම ඉහළම තැනක තියන්න මේ දැනුම පුහුණුව සහ මේ හරහා ඔබට ලැබෙන කුසලතාවයන් අනිවාර්යයෙන්ම හොඳ මාර්ගෝපදේශයක් වෙනවා නිසකයි. විශේෂයෙන්ම ජීවන රක්ෂණයේ මූලධර්ම කියන සංකල්පය ගත්තාම අපි ට්‍රස්ට් එක කොහොමද ඩෙවලොප් කරන්නේ කියන දේ මෙතනදී කතා කරනවා. ඒ විතරක් නෙමෙයි.
පාරිභෝගික සේවාවන්, වෘත්තීය sannivedana කුසලතා, එතකොට කොහොමද මේ වෘත්තීය ආචාර ධර්ම, නීතිමය තත්ත්වය, ශාස්ත්‍රීය ප්‍රවිතීන් මොනවද? මේ දේවල් ගැනත් අපි මෙතනදී අවධානයට ලක් කරනවා. මේ පාඨමාලාව සුවිශේෂී වෙන්නේ කාටද? විශේෂයෙන්ම රක්ෂණ ශාස්ත්‍රයේ දැනට සේවය කරන අයට, ඒ වගේම තමා ඉස්සරහට රක්ෂණ ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්න අයට, ඒ වගේම ලීඩර්ස්ලා, අපි දන්නවා ලීඩර්ස්ලා කියන කට්ටිය රක්ෂණ ශාස්ත්‍රයේදී සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමා බැංකු හා මූල්‍ය පාරිභෝගික සේවා ශාස්ත්‍රයේ ඉන්න අයට තම වෘත්තීය සුදුසුකම් වැඩි කරගෙන ලීඩර් කෙනෙක් වෙන්න, නායකත්ව මට්ටමට එන්න කැමති ඕනෑම කෙනෙක්ට මම කැමති මේ පාඨමාලාව හදාරන්න යෝජනා කරන්න. ඒ කියන්නේ Executive Diploma in Life Insurance Practice හදාරන්න මම කැමති ඔයාට ආරාධනය කරන්න. ඔයාගේ නම අගට EDIP කියන recognition එක මේ හරහා ලැබෙනවා. මම හිතනවා ඒක හරිම සුවිශේෂී අවස්ථාවක්. ඒකට හේතුව තමයි රක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න ඔයාට වෘත්තීය දැනුමක් ලබා ගත්තට පස්සේ මම මේ වගේ දැනුමක් තියෙන ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් කියලා පෙන්වන්න මේ recognition එක ඔයාගේ visiting card එකට වෙන්න පුළුවන්, ඔයාගේ business card එකට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාට apply කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් London Masters Campus ගැන මම ආපහු ඔයාගේ අවධානය යොමු කරනවා. අපි කවුද කියන දේ මම කිව්වා. අපි මොන වගේ අධ්‍යාපනයක්ද ලබා දෙන්නේ, අපි මොන වගේ තැන්වලදීද සුවිශේෂී වෙන්න කියන කාරණාව ගැන මම කතා කරා. ඉතින් London Masters Campus එක එකතු වුණාම ඉස්සරහට මොනවද ඔයාලට ලැබෙන්නේ? මම ඒ ගැන අවධානයට ලක් කරන්න කැමතියි. පළවෙනි කාරණාව තමයි දැන් මේ Executive Diploma in Life Insurance Practice කියන දේ කරාට පස්සේ ඊළඟට අපි මොකද්ද කරන්නේ? මම එතන උදාහරණයක් විදිහට ඒ ගන්න. මෙතනින් එහාට රක්ෂණ ශාස්ත්‍රයේ තවත් ඉදිරියට යද්දී අපි ඩිප්ලෝමා levels, executive diploma levels, ඊට පස්සේ bachelor's levels, ඊට පස්සේ post graduate levels, මේ සියලුම දේට අවශ්‍ය කරන වපසරිය ඔයාට හඳුන්වලා දීලා ඒ සඳහා ඔයාට මාර්ගෝපදේශය දෙන්න London Masters Campus අපි වගකීමෙන් යුක්තව බලාගෙන ඉන්නේ. ඔයාට තියෙන්නේ අපිත් එක්ක අත්වල බැඳගෙන මේ ගමන ඉස්සරහට යන කාරණාව විතරයි. මේ විතරද අපේ තියෙන පාඨමාලා? අපෝනේ. අපි ගොඩක් පාඨමාලා ඉස්සරහට හඳුන්වලා දෙන්න සූදානම්. විශේෂයෙන්ම Diploma in Human Resource Management, Diploma in Artificial Intelligence, Spoken English Certificate courses තියෙනවා අපි ගාව. ඒ වගේම තමයි Social Media Marketing, එතකොට Mass Media Development, ඒ වගේම ගත්තාම භාෂා ප්‍රවීණත්වය ඔයා කොහොමද වැඩි කරගන්නේ, leadership කොහොමද වැඩි කරගන්නේ, ඒ විතරක් නෙමෙයි. විශ්වවිද්‍යාල වලින් පස්සේ වෘත්තීය ශාස්ත්‍රයට එළඹෙන්න ඉන්න ඔයාටත් සුවිශේෂී පාඨමාලා කීපයක් අපි හඳුන්වලා දීමට සූදානම්ින් ඉන්නවා. එතනින් නවතිනවද අපි? නෑ. උසස් පෙළින් පස්සේ වෘත්තීය ශාස්ත්‍රයට බොහෝ දෙනෙක් දැන් එළඹෙනවා. අධ්‍යාපනය ලබන ගමන්ම වෘත්තියක් වෙන්න බොහෝ දෙනා මේ වෙනකොට සැලසුම් කරගෙන ඉන්නවා කියලා අපි පරිශන හරහා හඳුනගෙන ඉන්නවා. ඉතින් ඔයා වෙනුවනොත් සුවිශේෂී පාඨමාලා කීපයක්ම London Masters Campus අපි ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තරඟකාරී ලෝකයක ඉස්සරහට යන ඔයාට අනාගතේ දිනන්න ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව අනාගතේ දිනන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න කැමතියි. ඉතින් අපේ London Masters Campus ආයතනයේ විසින් විශේෂයෙන්ම අපි කරන ප්‍රධාන සේවාවන් ගත්තහම ඔයා වෘත්තිකෙක් විදියට එහෙම නැත්නම් අධ්‍යාපනයේ දැනුම සහ වෘත්ති ප්‍රවීණතාවය හොයන කෙනෙක් විදියට ඇයි අපිත් එක්ක එකතු වෙන්නේ කියන කාරණාව මම අවසාන වශයෙන් ආපහු මතක් කරන්න කැමතියි. අපි බොහෝ දේවල් ගවේෂණය කරන කණ්ඩායම. ඒ වගේම තමයි ඒ ගවේෂණය කරන දැනුමෙන් අපි ඔයාට කන්සල්ටේෂන් කරනවා. ඒ කියන්නේ ඔයාට නිවැරදි මඟ පෙන්වීම. ඒ වගේම තමයි අපේ තියෙනවා academic strategy plan එකක්. ඒ කියන්නේ අපි තාර්කිකව අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්. ඔබව ගෙනියන්නේ අපි අන්න ඒ මාර්ගයේ. ඒ වගේම තමයි innovative learning. එහෙම නැත්නම් නිර්මාණාත්මක අධ්‍යාපනය කියන දේ. නව අධ්‍යාපනය කියන දේ. ලෝකයට තව දුරටත් පැරණි දැනුම වුණත් ගෙනියන්න ඕනේ නව මුහුණුවරකින් යුක්ත. ඉතින් ඒ දේ London Masters Campus අපි අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. practical application. බොහෝ තරඟකාරී අධ්‍යාපන ආයතනවල නැතිමදී ප්‍රායෝගිකව ඔයාගේ දැනුම වෘත්තීය සංවර්ධනයට යොදාගන්නේ කොහොමද කියන එක අපි ඔයාට
නිවැරදි පුහුණුවක් යටතේ මඟ පෙන්වනවා. ඒ වගේම තමයි performance tracking. තවත් සුවිශේෂී කාරණාවක්. අපි අපේ පාඨමාලාවලදී විශේෂයෙන් ඔයාලට ඉදිරියේදී මේ life insurance practice diploma එකේදී හඳුනගන්න පුළුවන් දෙයක් තමයි මේ සාම්ප්‍රදායික assessment ක්‍රමයක් නම් නෙමෙයි අපි ගාව තියෙන්නේ. ඒ කියන්නේ නිකම් assignment එකක් දීලා එහෙම නැත්නම් නිකම් ප්‍රශ්න පත්‍රයක් දීලා ඔයාට ඔයාගේ වෘත්තීය මාර්ගය නිවැරදි තැනකට ගෙනියන්න බෑ කියන එක අපි විශ්වාස කරනවා. අපි ඒ වෙනුවට ඔයාගේ performance tracking evaluation එකක් කරනවා. ඒ කියන්නේ අපෙන් ලබා ගන්න දැනුම ඔයා කොහොමද ඇත්තම වෘත්තීය සංවර්ධනයට පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම ඔයා එතනදී සාර්ථකද? සමහර තැන්වලදී ඔයාට දේවල් මිස් වෙන්න පුළුවන්. අපි ඉන්නවා ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඔබ වෙනුවෙන් ඉන්නවා. ඒ අඩුපාඩුව හදලා දෙන්න. අපි ඔයත් එක්ක නිරන්තරයෙන් අත්වල බඳගෙන ඒක අපේ විශේෂම කාරණාව. ඒ වගේ තමයි career optimization කියන කාරණාව. ඒ කියන්නේ අපි ඔයාව වෘත්තිමය වශයෙන් ප්‍රවීණය කරලා අපේ වෘත්තීය ශාස්ත්‍රය ඇතුලේ ඔයාගේ නම ඉහළින්ම තියන්න අපි බලාපොරොත්තු වෙනවා. විවිධ ශාස්ත්‍රවල විවිධ ප්‍රවීණයෝ අපිත් එක්ක එකතු වෙනවා. ඒ ප්‍රවීණයොත් එක්ක අලුත් දැනුම අලුත් වෘත්තීය මාවත් විවෘත කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපි ඔයත් එක්ක ඉන්නවා. ඔයාට තියෙන අපිත් එක්ක අත්වල බැඳගෙන ලස්සන ගමනක් අපිත් එක්ක මේ වෘත්තීය ශාස්ත්‍රය ඉදිරියටම යන්න සූදානම් වෙයි. ඉතින් මම ආපහු ආරාධනා කරනවා විශ්වාස කරන්න ලන්ඩන් කැම්පස් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ආයතනය විශ්වාස කරන්න අපේ පාඨමාලා. මොකද ශාස්ත්‍රය ඇතුලේ තරඟකාරී අධ්‍යාපන රටාවන් ඇතුලේ තරඟකාරී ආයතනයත් එක්ක ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් කියන්නේ කාටවත් හිතන්නවත් බැරි මට්ටමේ සුවිශේෂී ආයතනයක් කියලා අපි මේ වෙනකොට ඔප්පු කරන්න හමාරයි. ඉතින් ආයෙම ආරාධනා කරනවා ඔයාගේ දැනුම නංවන්න වෘත්තීය ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න ඔයාගේ සිහින වලට එන්න ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක එකතු වෙන්න. එහෙනම් good evening සියලු දෙනාටම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඒත් එක්ක මම සුරංජිත් ගොඩගම ඔයගොල්ලෝ දන්නවා මාව. ඉතින් මම කෙටියෙන් කියන්න යන්නේ ඔයගොල්ලන්ට මොකද්ද ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක කියලා. ඒක විශේෂයෙන්ම ඔයගොල්ලොන්ට වැදගත් වෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් හොඳ විස්තරයක් ගත්ත එක්සිකියුටිව් ඩිප්ලෝමා ඉන් ලයිෆ් ඉන්ෂුරන්ස් ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? එකම මේ ඩිප්ලෝමා එක කොච්චර රෙකග්නයිස් කරනවද? ඒ CPD රෙකග්නිෂන් මේ හැමදේම ගැන ඔයගොල්ලන්ට විස්තරයක් ආවා. දැන් මම දන්නවා ඔයගොල්ලන්ගේ හිතේ දුවන එක දෙයක් තියෙනවා. මේ ඩිප්ලෝමා එකෙන් මම බලාපොරොත්තු වෙන මගේ ගෝල්ස් වලට යන්න පුළුවන්. ඒත් එක්කම මගේ වෘත්තිය ඊළඟ ලෙවල් එකට ඊළඟ මට්ටමට ගන්න පුළුවන්. ඒත් එක්කම මම කරන ආයෝජනයට මට ප්‍රතිඵලයක් දෙයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ගේ හිතේ දුවන්නේ මගෙත් එහෙම. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරනවා කියන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක නිකන් අපි සාමාන්‍ය කෙනෙක් ඒක ඉගෙන ගන්නේ නැහැ නිකන් අර ඒක පාවිච්චි කරලා නිකන් කෝස් එකක් කරලා සර්ටිෆිකේට් එකක් අරන් එතනින් ඉවර කරන එකක් නෙවෙයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කියන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාගේ බිස්නස් එක ඔයාගේ කුසලතාවය නෙක්ස්ට් ලෙවල් එකට ගන්න එකේ අවසාන පරමාර්ථය තමයි ඔයාගේ එක පැත්තකින් ප්‍රොමෝෂන්ස් වලට යන්න පුළුවන් වෙන්න ඕන, අනිත් පැත්තෙන් ඔයාගේ ඉන්කම් එක ඩිවෙලොප් වෙන්න ඕන, ඊට පස්සේ ලොන්ග් ටර්ම් සක්සස් එකකට එන්න ඕන. ඒත් එක්කම ඔයාගේ රෙකග්නිෂන් එක වැඩි කරලා ගන්න. ඉතින් රෙකග්නිෂන් එක වැඩි කරලා ගන්න විදිය තමයි එකක් තමයි මේ ඩෙසිග්නේෂන් එක ඔයාට ඔයාගේ බිස්නස් කාඩ් එකේ වගේ ගහන්න පුළුවන්. ඒත් එක මේක ගහලා තියෙනකොට දැක්කම කවුරු හරි අහනවා මොකද්ද මේ EDIP LIP කියලා කියන්නේ මොකක්ද? එතකොට ඔයාට අවස්ථාවක් හම්බෙනවා ඔයාගේ දැනුම ගැන ඔයා ඉගෙන ගත්ත දේ ගැන කියන්න. ඔයගොල්ලෝ දන්නවා අලුත් රෙගියුලේටර් කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකට IRC එකට. ඉතින් එයා ගොඩාක් දැන් ලංකාව පුරා ප්‍රෝග්‍රෑම් කරගෙන යනවා මේ වෘත්තිමය භාවය වැඩි කරන්න. රෙගියුලේටර් ලොකු දෙයක් කරනවා. ඉතින් මම කියන්නම් මොකද්ද වෙන්නේ මේ කෝස් එකේ. මේ කෝස් එකේ ඔයගොල්ලන්ට පේනවා
what happened after 6 months. ඉතින් ඉස්සෙල්ලම අපි කරන්නේ මගේ ප්‍රමාර්ථය ඉස්සෙල්ලම වාගේ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට ගන්න එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ දැන් ඉන්ෂුරන්ස් හරි පොපියුලර්. ඉන්ෂුරන්ස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඉන්ෂුරන්ස් වලට කැමතියි. නමුත් මිනිස්සු දැන් හොයනවා trusted advisor කෙනෙක්. trusted advisor කෙනෙක් හොයනවා කොහොමද ඒගොල්ලෝ මේ කාගෙන්ද ගන්නෙ කියන එක හරි වැදගත්. ඉතින් ඒ නිසා මේ කෝස් එකේ පළවෙනියටම කරන්න යන්නේ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිසර් කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා ප්‍රැක්ටිෂනර් කෙනෙක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ડોක්ටර් කෙනෙක්ට, ලෝයර් කෙනෙක්ට, ආකිටෙක්ට් කෙනෙක්ට තමයි අපි ප්‍රැක්ටිෂනර් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ඒ ලෙවල් එකට ගන්න එක තමයි පළවෙනියෙන්ම කරන්න උත්සාහ කරන්නේ. දෙවෙනි එකට තමයි අපි ඔක්කොගේම සීනයක් නේ MDRT එකට යනකොට. ඒකට MDRT එකට කන්ටිනියස්ලි යන ලයිෆ් මෙම්බර් කෙනෙක් වගේ යන්න ඔයාට මොකක්ද ඕන කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා MDRT කියන එක පොලිසි එකකින් ෂෝට් ටර්ම් බිස්නස් එකක් කරලා ගන්න පුළුවන්. නමුත් එතකොට ඇත්තටම ඔයා MDRT ෆක්ෂන් ක්‍රයිටීරියා එකක් කරලා කියලා ඔයා MDRT එකේ කියන අර හෝල් පර්සන් කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දෙයක් ගැන එතෙන්ට ඔයාව ගන්න අපි මේකට අවශ්‍ය ෆවුන්ඩේෂන් එක අඩිතාලම දානවා. තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ දන්නවා අද ඉන්ඩස්ට්‍රි එක දිහා හොඳට බැලුවොත් ගොඩාක් හොඳ ඇඩ්වයිසර්ස්ලා ටික කාලෙකදී ඒගොල්ලෝ අවුරුදු 3ක් 4ක් ගියාට පස්සේ ඒගොල්ලන්ට විශාල ප්‍රතිලාභ ගන්න පුළුවන් ලීඩර් කෙනෙක් වෙන්න. වුණාම ඒ නිසා මම ලීඩර්ෂිප් ගැන එක මොඩියුල් එකකින් ඔයගොල්ලන්ට කියලා දෙනවා ඒජන්සි ලීඩර්ෂිප් කියන එක. එතකොට ඔයගොල්ලන්ට ඒක ගැන තව අධ්‍යයනය කළා ඔයගොල්ලන්ට පුළුවන් ටික කාලෙකදී next level එකට ලීඩර් කෙනෙක් විදියට යන්න. හරි. එතකොට මම කෙටියෙන් මම මේ ප්‍රෝග්‍රෑම් එක මම තමයි කරන්නේ. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එක කොටස් 5කට කඩලා තියෙනවා. මොඩියුල්ස් 4ක් තියෙනවා. ඒක මේ sections අපි හදලා තියෙනවා 5කට. ඉතින් පළවෙනි එක තමයි trusted advisor කෙනෙක් කවුද කියන එක. කොහොමද වෙන්නේ? ඒක trust කරන්නේ අපි නෙවෙයිනේ. trust කරන්නේ අපේ පාරිභෝගිකය, අපේ ආයතනය. ඊළඟට regulator. දැන් අපි trust කරනකොට අපි උත්සාහ කරන්න ඕන හැම අතින්ම අපේ විශ්වාසය දිනගන්න. එක කම්පැනි ඔයාව trust කරන්න ඕන. ඊළඟට customer ඔයාව trust කරන්න. ඊළඟට ඉන්නවා regulator trust කරන්න. ඊළඟට public. ඒ කියන්නේ සාමාන්‍ය society එක. ඒ කියන්නේ වා කරන වෘත්තියට recognition එකක් එන්න. ඒ හැම දෙයකටම ගැලපෙන්න අපි හැසිරෙන්න ඕන. වැඩ කරන්න ඕන. ඉතින් ඉන්ෂුරන්ස් එකේ පර්පස් එක මොකක්ද, එතික්ස් මොකක්ද, මම ඔයගොල්ලන්ට දැන ගැනීම විදිහට කියන්න. ඉස්සරහට IRC එකෙන් එක්සෑම් එකක් එනවා. ඇත්තට මේකේ කන්ටෙන්ට් එක ඩිසයින් කරන්නේත් මම. ලයිසන්සින් එක්සෑම් එක කරාට පස්සේ මේ එතික්ස් ගැන එක්සෑම් එකක් ඕගොල්ලන්ට එනවා ඔන්ලයින් කරන්න. ඒක එන්නේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ දැනට ප්‍රැක්ටිස් කරන ඇඩ්වයිසර්ස් ජෙනරල් ඇන්ඩ් ලයිෆ්. ඒකට එතික්ස් එන එකත් ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකක්. ඒතකොට ethical practice කියන certification එක ගන්න ඕනේ. නැත්නම් මේ ඔයාට IBSL තිබ්බට කම්පැනි එක කෝඩ් එකක් තිබ්බට අපොයින්ට්මන්ට් එකක් තිබ්බට ඔයාට කරගෙන යන්න බෑ. දැන් අපි දන්නවා ඩ්‍රයිවිං ලයිසන් එක කාලෙකදී අලුත් කරන්න ඕන. අන්න ඒ වගේ ethical exam එක පාස් වෙන්න ඕන. ඒක නුදුරු අනාගතයේදී ඒක එනවා. ඊළඟට professional identity එක හඳුනා ගැනීමක් maintain කරන්නේ කොහොමද? financial need analysis එකක් කරන්නේ කොහොමද? ඒක අදට ගැළපෙන විදියට කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ කරලා ඇති සමහර අය ඉගෙනගෙන ඇති. ඊට trust building කරන්න අපි මොනවාද කරන්න අවශ්‍ය දේවල්? communications හරි වැදගත්. ඒක ඊළඟ personal branding ගැන මෙන්න මේ මොඩියුල් එක ඇතුලේ කියලා දෙනවා. ඊළඟට අපි යනවා කොහොමද සුරුත්තාසයි high volume business කරන්න. එතනින් තමයි ඔයාගේ ඉන්කම් එක ගන්න. මොකද අපිට 100 200 පොලිසි කරන්න බෑ අවුරුද්දකට. ඒක මලකට ප්‍රැක්ටිකල් නෑ. ඉතින් හයි වැලියු කරද්දි මේ අප් මාකට් එක විශේෂයෙන්ම මාකට් එක මම කැටගරයිස් කරනවා ප්‍රොෆෙෂනල් බිස්නස් ඕනර්ස් සහ හයි නෙට්වර්ක් ඉන්ඩිවිජුවල්ස් කියලා. ඒතර ඒගොල්ලෝ හිතන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ සයිකොලොජි එක මොකක්ද? ඒගොල්ලෝ හිතන විදිය කොහොමද? ඒගොල්ලන්ගේ නීඩ්ස් මොනවද? එක අයගේ සල්ලි තියෙන අයගේ නීඩ්ස් වෙනස්. ප්‍රොෆෙෂනල්ස්ලාගේ වෙනස්. බිස්නස් ඕනර්ස්ලාගේ වෙනස්. ඒක හරියට දැනගන්න. ඊළඟට ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට්ස් ගැන දන්නවා. ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා. ඒගොල්ලෝ වෙන ඔල්ටර්නේටිව්ස් ගොඩක් තියෙනවා.
ඒතර මම ඔයගොල්ලන්ට ඒක ඇතුළේදී ඒගොල්ලෝ කරන අද ඉන්වෙස්ට්මන්ට්ස් ගැන දැනගන්න ඕනේ. ඒ ඉන්වෙස්ට්මන්ට් වලින් ඉන්ෂුරන්ස් වෙනස් වෙන්නේ කොහොමද? ඇයි ඉන්ෂුරන්ස් වල ඉන්වෙස්ට් කරන්න ඕන කොච්චර සල්ලි තිබ්බද? ඒක මේක අපි ඒක දැනගන්න ඕන. So discovery meeting එකක් කියන්නේ ඔය need analysis එකේදී අපි කොහොමද සරලව මීටින් එකක් කරන්න. මොකද මම මේ ප්‍රෝග්‍රෑම් එකට ගේන නොලෙජ් එක මේ ආසියාවේ තියෙන මොඩර්න් නොලෙජ් එක තමයි ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සිංගප්පූරුවේ එහෙම ගියොත් ඒගොල්ලෝ මේ ඩිස්කවරි මීටින් කියලා තමයි කියන්නේ. ඒක හරියටම ඩයග්නොසිස් මීටින් එකක්. හරි ස්මාර්ට් විදියට කරන්න ඕන ප්‍රොෆෙෂනල්ස්ලත් එක්ක. ප්‍රොෆෙෂනල්ස්ලට අපිට නෝමල් විදියට ඒක කරන්න බෑ. ඒතර වැලියුස් එනි ප්‍රයිස් එක නෙමෙයි අපි කරන්නේ වැලියු එක විකුණන්න ඕන. බෙනිෆිට් එක විකුණන්න ඕන. ඊළඟට ඇඩ්වයිසර් කෙනෙක්ගේ කන්වර්සේෂන් මොඩල් එක මොකක්ද? මොකද අපි ඒජන්ට් කෙනෙක් නෙවෙයි. කස්ටමර් දැක්කොත් ඔයා ඒජන්ට් කෙනෙක් කියලා සේල්ස් පර්සන් කෙනෙක් කියලා ඔයා එතනම ඔයාව ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ කේස් ස්ටඩීස් අපි කතා කරනවා. ඒ කියන්නේ මම කේස් ස්ටඩීස් ටිකක් දෙනවා. ඔයගොල්ලන්ට ඒ කස්ටමර්ට ඩිසයින් කරන්නේ ඔයා මොකක්ද කියන එක ඔයා කියන්න ඕන. මේ ඔන්ලයින් සෙෂන් එක අපි ගියාට අපි ඔන්ලයින් විතරක් නෙවෙයි ෆිසිකල් සෙෂන්ස් උත් එක්ක කරන්නේ. අපි ඔන්ලයින් කීපයක් කරනවා, ෆිසිකල් සෙෂන් එකක් කරනවා, ප්‍රැක්ටිස් කරනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ මොඩියුල් එකෙන් කරන්නේ පොලිසිස් විකුණන එක අපි කන්වර්ට් කරනවා සොලියුෂන් එකක් විකුණන විදිහට. ඊළඟට MDRT එකට අවශ්‍ය මොකක්ද කියන එක තුන්වෙනි පේස් එක තුන්වෙනි මේ ලර්නින් එකේදී මම කියලා දෙනවා. ඒතර MDRT මයින්ඩ්සෙට් එක MDRT එකට ඕන. දැන් ගොඩක් කට්ටිය ඔයගොල්ලෝ දන්න MDRT achieve කරනවා. නමුත් COT එකකට යන්නේ TOT එකට යන්න නම් අපිට මොනවාද ඕන? ඒතර ඒකට කරන ප්‍රොස්පෙක්ටිං සිස්ටම් එක මොකක්ද? ඩිජිටල් ප්‍රොස්පෙක්ටිං කරන්නේ කොහොමද? එතකොට රෙෆරල්ස් ගන්න ස්ට්‍රැටජි එක මොකක්ද? රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද? එතකොට කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද? ඇක්ටිවිටි ඩෑෂ්බෝඩ් එකක් අපි හදාගන්නේ කොහොමද? අද ගොඩාක් ටූල්ස් තියෙනවා. එතකොට ක්ලයන්ට් රිවිව් එකක් කියන්නේ මේක හරියට ප්‍රසිද්ධ දෙයක්. අපි කියන්නේ ඩිවලොප් මාකට් එකකට රිවිව් එකක් කරන කොහොමද එයාගේ තියෙන පොලිසිස් ඔක්කොම දිහා බලන. ඔයාගේ වෙන කම්පනීස් වල තියෙන පොලිසිස් බලන. එතෙන්ට කස්ටමර් අපිට අවස්ථාව දෙන එක හරි වැදගත්. ඊළඟට ඩිජිටල් මාකටිං ගැන අයිඩියා එකක් ඕගොල්ලන්ට දෙනවා. ඒ ටූල්ස් මොන ටූල්ස්ද අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි කන්ටිනියස්ලි ඔයාගේ මයින්ඩ්සෙට් එක හදනවා. දිගටම MDRT එක කරගෙන යන්නේ කොහොමද? ඊළඟ ලස්සනම දේ තමයි මේක ප්‍රොෆෙෂන් එකක් විදියට ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිස් එක. කියන්නේ ඔයගොල්ලෝ දන්න දැන් කන්සල්ටන්ට්ලා ડોක්ටර්ස්ලා ඒගොල්ලෝ කන්ටිනියස්ලි ඒගොල්ලෝ ළඟට කස්ටමර්ස්ලා එන්නේ. ඒගොල්ලෝ කස්ටමර්ස්ලා පේෂන්ට්ලා හොයාගෙන යන්නේ. ලෝයර්ස්ලා හොයාගෙන යනවා. ආකිටෙක්ට්ස්ලා හොයාගෙන යනවා. එතකොට එහෙනම් ඒගොල්ලෝ මොකද්ද කරගෙන තියෙන්නේ? ඒගොල්ලෝ එක්ස්පර්ට් කෙනෙක් වුණාට පස්සේ කට්ටිය ඒගොල්ලන්ව හොයාගෙන යනවා. එතකොට අපිට පුළුවන් ද ඉන්ෂුරන්ස් වල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. ඊළඟට අපි කොහොමද මේ ප්‍රොෆෙෂන් එක බිස්නස් එකක් විදියට රන් කරන්නේ? ඒකයි මම කිව්වේ දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඔයගොල්ලෝ දකිනවා ෆ්‍රැන්චයිස් මොඩල් තියෙනවා. ඇඩ්වයිසර් විදියට ඇවිල්ලා ඊට පස්සේ ෆැමිලි මෙම්බර්ස්ලා සම්බන්ධ කරගෙන ටීම් එකක් බිල් කරනවා. ඒ ටීම් එක බිල් කරාට පස්සේ ඒ ටීම් එකේ ෆැමිලි මෙම්බර්ස්ලා ඒ විදියට ලොකුට හැදුවා. මේක දිගට පරම්පරාවෙන් යන බිස්නස් එකක් විදියට යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ලෝයර් ෆැමිලි එකක් ගත්තම තාත්තා ඊළඟට එයාගේම පුතු ඒ ලෝ ෆර්ම් එකට යනවා. ඊට පස්සේ ඔහොම යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සංජය තොලානිව කවුරුත් දන්න කෙනෙක්. එයා කියන්නේ එයා තර්ඩ් ජෙනරේෂන් කෙනෙක් කියලා. එයාගේ තාත්තත් කරා තාත්තගේ තාත්තත් කරා. ඒතකොට ඒ විදිහට ජෙනරේෂන් ටු ජෙනරේෂන් යනවා. ඒතකොට කවදාකවත් රිටයර් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ මොඩියුල්ස් ටික ඒක ඇතුලේ අපි කතා කරනවා අප්සෙලින් කරන්නේ කොහොමද, කොස්ට් සෙලින් කරන්නේ කොහොමද, ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ගැන, ඊළඟ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්නේ, ටෙක්නොලොජි එක, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කොහොමද අපිට ඇඩ්වාන්ටේජ් එකක් විදියට යූස් කරන්නේ. ඒ වගේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එකක් අපි ගන්නවා. ඊළඟට මම මේක සෙක්ෂන් එක අවසාන සෙක්ෂන් එක විදියට කඩලා තියෙන්නේ ලීඩර්ෂිප්. ඔයාට මේක ගැන අයිඩියා එකක් දෙනවා. මේකේ පොටෙන්ෂල් එක ගැන කතා කරනවා. ඉතින්
අපි දන්නවා හොඳ අපි ඉන්ඩස්ට්‍රි එක දිහා හැරිලා බැලුවොත් ගොඩාක් හොඳ ඇඩ්වයිසර්ස්ලා ලීඩර්ස්ලා වෙලා විශාල ඒජන්සීස් හදලා තියෙනවා. මොකද ඔයගොල්ලෝ MDRT ගියාම මම දකින දෙයක් තමයි දැන් මම මේ ඕගස්ට් වලත් MDRT එකට යනවා ටීම්ස් වශයෙන් එන්නේ MDRT. ඒතර ලීඩර්ත් MDRT කරනවා එයාත් ફોකස් කරනවා වගේ ටීම් එකක් කරනවා. ඉතින් ඒ නිසා ඒක හරිම ලස්සන දෙයක් එතන සිද්ධ වෙනවා. ඉතින් අපි ඉන්ටර්වියුස් කරනවා කෝචින් කියන්නේ ඒ ලීඩර්ෂිප් ස්කිල්ස් ගැන කතා කරනවා කෝචිං ඇඩ්වයිසර්ස්ලා ඇඩ්වයිසර් කෙනෙක් කෝච් කරන්නේ කොහොමද කියලා කතා කරනවා මෙන්ටරින් ඕගොල්ලන්ට කියලා දෙනවා බිල්ඩින් කල්චර්ස් කියන කල්චර් එකක් හදාන්න. මොකද ගොඩාක් කට්ටිය හරි ආසයි ලස්සන කල්චර් එකක් තියෙන බ්‍රාන්ච් එකක. ඉතින් ඒ වගේ දේවල් ඊළඟට රෙක්රූටිං ස්ට්‍රැටජිස් ටිකක් ඕගොල්ලන්ට කියලා දෙනවා. ලීඩර්ස්ලා ඩිවෙලොප් කරන ස්ට්‍රැටජිස් ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ ලොන්ග් ටර්ම් ලෙගසි එකක් උරුමයක් ගොඩනගන්නේ කොහොමද? මෙන්න මේවා ගැන හොඳ අවබෝධයක් දෙනවා. ඉතින් ඔයාට මම කියන්නේ මේකේ විශේෂණ දේ තමයි your greatest achievement is not your MDRT qualification. It is developing another MDRT. ඕ නැත්තම් තව MDRT අය බිහි කරන එක. ඉතින් මේ මොඩියුල්ස් පහ තමයි මේ මම මොඩියුල්ස් තුනක් තියෙනවා. ඒක මම එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා 5කට. ඉතින් ඒක තමයි අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මම හිතන්නේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක ගැන ඔයගොල්ලන්ට ඩීටේල්ස් හම්බුණා. දැන් කන්ටෙන්ට් එක ගැන හම්බුණා. ඉතින් මෙතනින් එහාට සිද්ධ වෙන දේ ගැන ඔයගොල්ලන්ට ඉදිරියේදී අපි දැනුම් දෙනවා. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා අපේ ටීම් එක කෝල් කරයි. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි මම පොඩි වෙලාවක් දෙන්නම් මොනවා හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අපේ chat box එකට දාන්න. අපි ඒවා ඔක්කොටම මේ ආන්සර් කරන්න ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම් අපේ group එකට ඒවට answers දාන්නම්. එතකොට ඒ නිසා ඔයගොල්ලන්ගේ සියලුම ප්‍රශ්න තියෙනවා නම් යෝජනා තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කරුණාකරලා ඒක අපේ chat box එකට දාන්න chat එකට දාන්න. එතෙන්දී අපිට පුළුවන් ඒවා ඔක්කොම සලකලා බලලා ඔයාලට ඒවට උත්තර ලබලා දීලා අපේ ඊළඟ පියවරට යන්න. ඉතින් එහෙමනම් මම මේ ඔයගොල්ලන්ට විශ් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක අතිශයින්ම සාර්ථක වෙන්න කියලා. එහෙනම් අපි හැම දෙයක්ම ඉක්මනටම ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම් අනිත් වැඩසටහනේ ඉතිරි පියවර ගැන. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් and thank you for joining. Good luck and all the best. මේ වෘත්තීය ජීවිතේ ඉදිරියට අරගෙන යන්නට යන බොහෝ දේවල් බෙදා හදා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. හැමදාම වගේ ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් කියලා කියන්නේ වර්ගකාරී අධ්‍යාපනික ආයතන අතරින් ඔබේ කාලයට ඔබ යොදවන මුදලටත් වඩා වැඩි වටිනාකමක් ලබා දෙන ආයතනයක්. ඉතින් අපි පෙර සඳහන් කරපු විදිහටම ඔබට දැනුම ලබා දෙන්නට ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපි තෝරගන්න සුවිශේෂී සම්පත්දායකයන් ඔස්සේ තමයි මේ දැනුම අපි ඔබට ලබා දෙන්නේ. ඉතින් අපි හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි අපි ළඟ තියෙන දැනුම කුසලතා ආකල්ප විතරක්ම අපිට ප්‍රමාණවත් නැත්නම් අපේ වෘත්තීය ජීවිතේ ඉලක්ක හැබෑ කරගන්න. ඒ වෙනුවෙන් වනා පුහුණුවක් ඔබට අත්‍යවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරනවා අද දවසේ Executive Diploma in Life Insurance Practice පාඨමාලාව තුලින් ජීවිත රක්ෂණ සිහිනය නැත්නම් වෘත්තීය ජීවිතේ ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන හිටපු ඔබට මේ හීනේ කරා යන්නට යම් ආකාරයක අපි පෙරණයක් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් අපිට ලබා දෙන්නට හැකියාවක් ලැබුණා කියලා. ඉතින් මේ වෙනුවෙන් අද දවසේ අපි තෝරාගත්තේ වසර 33ක ශ්‍රේෂ්ඨ අත්දැකීම් තියෙන දැවැන්ත දේශකෙක්. ඉතින් අපි බෙහෙවින් සුදුවන්ත වෙනවා දෙවෙනි ප්‍රකට නායකත්ව පුහුණුකරු හා විකුණුම් උපාය මාර්ගික උපදේශක සුරංජිත් ගොඩගම මහතාට. ඒ වගේම ඔබට යම්කිසි විදිහක ගැටලුවක් තිබුණා නම් ඇයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඔබ තෝරාගත යුත්තේ? ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් ඉදිරියේදී ඔබ වෙනුවෙන් පවත්වන්න සූදානම් වන පාඨමාලාවන් මොනවාද? එහෙම නැත්නම් වර්ගකාරී ආයතන අතරින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් වෙනස් වෙන්නේ කොහොමද? මේ පාඨමාලාවන් වඩා සුදුසු වෙන්නේ කාටද? මේ සුවිශේෂී කාරණාවන් තුළින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් පිළිබඳව ඔබට යම් හඳුන්වා දීමක් කරා අපි ස්තුතිවන්ත වෙනවා ඇකඩමික් කන්සල්ටන්ට් ඇන්ඩ් ලෙක්චර් සොසිත් සිරිවර්ධන මහතාට. ඉතින් අද දවසේ වෘත්තීය ජීවිතේ ජීවිත රක්ෂණ ශාස්ත්‍රය කියලා කියන්නේ අද වෙනකොට ඔබ තෝරගන්න වටිනා කියන ශාස්ත්‍රයක්. ඒ නිසා ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් කියන්නේ
උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට විතරක්ම නෙවෙයි වෘත්තීය ජීවිතයේ වෘත්තීය හීන සබෑ කරගන්නට අද වෙනකොට අත්වලක් සපයන ජාත්‍යන්තර ප්‍රමිතිගත තත්ත්ව සහතිකින් පිදුම්ලත් ආයතනයක්. ඒ නිසා ඉදිරියේදීත් අපි ඔබට ආරාධනා කරනවා ලන්ඩන් මාස්ටර්ස් YouTube නාලිකාව වගේම Facebook පිටුව සමග නිරන්තර සම්බන්ධතාවය ලබා ගන්න. අපි ඉදිරියේදී ඔබේ ජීවිතයේ හීන කරා යන්න අවශ්‍ය කරන පාඨමාලා ඔබ වෙනුවෙන් රැකගන්නට සූදානම්. එසේනම් ඔබ හැකියාවක් තියෙනවා අපි YouTube නාලිකාවේ පසුගිය වැඩසටහන් නරඹන්නට. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඉදිරියේදී ඔබට හඳුන්වා දෙන විශේෂ දේවල් දැන කියා ගන්නට අපේ ලන්ඩන් මාස්ටර්ස් Facebook පිටුව හරහා හැකියාවක් තියෙනවා. එහෙනම් අද දවසේ ජීවිත රක්ෂණය පිළිබඳ ඔබ උකහාගත් බලවතුලින් වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්නට ඔබට වාසනාව ලැබෙවයි කියලා ප්‍රාර්ථනාවෙන් අපි තවත් දවසක මුණ ගැහෙමු. මේ ඔබේ ජීවිතයට නිරන්තරයෙන් පාර කියා දෙන ලන්ඩන් මාස්ටර්ස් කැම්පස්